පවතින කාලගුණයත් එක්ක මේ හැමෝම ආරක්ෂාකාරී වෙ ඉන්නවා කියලා හිතනවා. ඉතින් මේ චුටි බබාලා ඉන්න ගෙවල් වලට මේ දවස්වල කට්ටියට අමාරු වෙයි. මොකද යාළුවා තාම මේ යාළුවගේ හීට් එක ඇඩ්ජස්ට් කරගෙන නැහැ නේ ඇඟේ. ඒක නිසා යාළුවට සීතල දරා ගන්න බෑ. සීතල වුණාම ඇඟේ දාඩිය දානවා. ඊට පස්සේ යාව රස්නේ වෙනවා. රස්නේ වුණාම අපිට එළියේ හීතල. එතකොට අපිට හිතා ගන්න බෑ යාට උන සීතලද රස්නේද කියලා. ඉතින් මේ ওই දෙක බැලන්ස් කරගෙන යන ගමන් තමයි මේ දවස් ටිකේ තියෙන්නේ. තියෙන කාලගුණ තත්ත්වයත් එක්ක සහ රටේ තියෙන තත්ත්වෙත් එක්ක පොඩි ටිප් එකක් ගේන්න කල්පනා කරා කට්ටියට ඕනේ නැති කියලා. මොකද ඇඳුම් වේලා ගන්න බෑනේ මේ දවස්වල. මේ මෙතන තියෙන ඔක්කොම ඇඳුම් බබීගේ ඇඳුම් ඔක්කොම අර වේලුණාට මේ ගෙදර දාලා වේලුවා. ඒ වුණාට තෙතයි ඔක්කොම. සහ මේ කරන්ට් එක තිබ්බේ දැන් දවස් එකමාරක්. අද තමයි කරන්ට් එක ආවේ. මේ ඒ වුණාට අර මැද්දට මේකේ අර මේ තෙත ගතිය චුට්ටක් අර මේ කියන්නේ යාට පහසු නැති ගතිය තියෙනවා නියුට්‍රෝන්ස් වනේ. ඉතින් ඒක හින්දා මේ පුළුවන් නම් ඔයාලගේ ගෙදර ඩ්‍රයි එකක් තියෙනවා නම් ඩ්‍රයි එක අල්ලන්න මෙන්න මේ විදිහට මේ මොනවද මේ සූට්ස් වලට තමයි ඉතින් හරියන්නේ. අර චූටි ඇඳුම් වලට නම් හරියන්නේ නැහැ. මොකද මේක මෙහෙම දාලා ක්ලෝස් කරගන්න පුළුවන් හින්දා මේ වගේ ටිකක් කරාට පස්සේ මේ ඇඳුමේ අර තියෙන වෙට් ගතිය නැති වෙලා යනවා. බබාට පහසුයි. යා හොඳට කම්ෆර්ටබලි නිදා ගන්නවා. දැන් අද දවසම අපේ එක්කෙනා හොඳට නිදාගත්ත. කලින් දවස් දෙකම අමාරුණා මේ නිදි කරව ගන්න සහ යව කන්ට්‍රෝල් කරගන්න. තිබ්බ සීතලත් එක්ක යාට හරි අමාරු වුණා. ඒකේ හීට් එක ෆුල් දාලා මම නම් කරන්නේ. එතකොට අර මේ ඇඳුමේ රස්නේ තියෙනවනේ. එතකොට තමයි යාට කම්ෆර්ටබල්. ඒක නිසා හීට් එක උඩින්ම දාලා මේ ඇඳුමට අල්ලන්න. එතකොට ඇඳුමත් අර වෙට් ගතිය නැති වෙලා හොඳට ක්ලීන් වෙලා ඩ්‍රයි වෙනවා. يعني අර නිකන් ගොඩක්ම ඩ්‍රයි වෙනවා සහ ඒක අර පොඩි රසණයක් තියෙනවා. අන්දන්න කලින් පුළුවන් නම් චුට්ටක් දාලා ප්‍රේම කරන්න. එතකොට යාටත් හරි කම්ෆර්ටබල් අර මේ ඒ රසණෙත් එක්ක ඇඟට එනවනේ උණුහුම තියෙනවනේ නිකන් අර අපේ ඇඟට තුරුලලා ඉන්නවා වගේ. ඒක නිසා බලන්න try කරලා බලන්න මේ බබීට කම්ෆර්ටබල්. මොකද අපේ කියලාට මම try කරා. ඒ නිසා ඕන කෙනෙක් ඉන්නවනම් වැඩේ කරන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න තව වීඩියෝ එකකින් හම්බුමු. කට්ටියන් පරිස්සමෙන් ඉන්න. බුදුසන්නයි දෙවි පිටයි අල්ලා දෙවි පිටයි ජේසු පිටයි හැමෝටම.